ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අද අලුත් කෑමක් හදන්න කියලා හදන්නේ. මේක චිකන් එක්ක මෂ්රූම් තමයි හදලා තියෙන්නේ. ඉතින් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. මම හැම පියවරක්ම කියලා දෙන්නම්. දැන් මේ අරන් තියෙන්නේ චිකන් තයි එක. ඒක මම සෝල්ට් දාගන්නවා. black pepper, ඊට පස්සේ මම දාගන්නවා ස්පයිසි මික්ස් කියලා. ඒක ඔයගොල්ලන්ට තියෙනවා නම් දාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ හැම දෙයක්ම දැන් සුපර් මාකට් වල ගන්න තියෙනවා. ඉතින් මම මේක ෆ්‍රයි කරගන්න හදන්නේ මුලින්ම. මම නම් බටර් චුට්ටකුත් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකකුත් දාගන්නවා. නැත්නම් බටර් එක ඉක්මනට පිච්චෙන්න බලනවා. ඔයගොල්ලන්ට කැමති ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ බටර් එක තෙල් එකයි රත් වුණාන් පස්සේ සීසන් කරගත්තු චිකන් ටික මේ විදිහට දාගන්නවා. සාමාන්‍යයෙන් මේක විනාඩි 2ක් විතර එක පැත්තක් මෙහෙම තෙලේ බැදෙන්න අරින්න ඕන. ලාදුඹුරු පාට වගේ වෙලා තියෙනකොට මේක අනිත් පැත්ත හරව ගන්න පුළුවන් ආයේ. මේ විදිහට දෙපැත්තම දාලා රන්වන් පාට එනකම් මේක චුට්ටක් බැද ගන්නවා. ඒක බැදෙන අතරතුරේදී මම මෂ්රූම් එක දෙවිදිහකට කපාගෙන තියෙනවා. එකක් ලොකුවට සහ අනිත් එක පොඩි කෑලි වෙන්න. ඊට පස්සේ ලුණුත් මම ඒ විදිහටම එකක් ලොකුවටයි අනිත් ටික චූටියටයි වෙන්න කපාගෙන තියෙනවා. සුදු ලුණු බික් 3ක් 4ක් විතර මේ වගේ චූටියට වෙන්න කපා ගන්නවා. මම මේකට ඉඟුරු චුට්ටක් එකතු කරා. ඊපස්සේ මේ බැදගත්තු චිකන් එක මම ප්ලේට් එකකට අයින් කර ගන්නවා. මේ ඔයිල් එකම තමයි මම පාවිච්චි කරන්නේ කෑම එක හදන්න. ඊට පස්සේ ඔයිල් එකට මම අර සුදු ලුණු, ඉඟුරු, ලුණු කපාගත්තු ටික, මෂ්රූම් චූටියට කපාගත්තු ටිකයි ඔක්කොම දාලා බ්‍රවුන් කලර් එක එනකන්
ටෙම්පරාදු කරගන්නවා. හරිම සුවඳයි මේක මේ වෙලාවේ. මේ වගේ පාටට වෙන්න ආවයන් පස්සේ මේකත් වෙනම ප්ලේට් එකකට දාලා අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේ තෙල් එකටම ලොකුවට කපාගත්තු මෂ්රූම් ටික දාලා ආයෙ චුට්ටක් බැද ගන්නවා. ඒකත් මේ විදිහට කවුලම් කර කර පුච්ච ගන්නේ නැතුව ලස්සන පාටට එන්න බැද ගන්නවා. මම ඒකට ලුණු පොඩ්ඩකුත් එකතු කරා මේ වෙලාවේ. මොකද මම චිකන් එකට විතරයි ලුණු දැම්මේ. දැන් හැබැයි මේක ලස්සන පාටට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා දැන් ඇති කියලා හිතුනාම ඒක වෙනම ආයි ප්ලේට් එකකට දාලා ඒකත් අයින් කරගන්නවා. ඊට පස්සේ මම අර ලොකුවට කපාගත්තු ලුණු ටික මේකට දාගෙන ඒකත් බැද ගන්නවා. මේ වගේ බැදලි ඉවරුණාන් පස්සේ මේකත් අපි අරගෙන වෙනම ප්ලේට් එකකට ආයි දාගන්නවා. ඊට පස්සේ අපි ආයි අර චූටියට කපලා අයින් කරගත්තේ ටෙම්පරාදු කරලා ඒක අරගෙන ඒකට දාගන්නවා. මම නම් මේ හෙවි ක්‍රීම් එක පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ටත් මම හිතන්නේ ලංකාවේ අයටත් ගන්න තියෙනවා. ඒක හරිම රසයි, ඒක උකුයි. මේක තමයි හරි රෙසිපි එකට එන මිල්ක් එක. ඒක මම පාවිච්චි කරන්නේ. ඒ අතරේ මම කොරියන්ඩර් කොළ ටිකක් අරගෙන කොත්තමල්ලි කොළ කියන්නේ අරගෙන පොඩියට කපලා ඒකත් මේකට දාගන්නවා. ඒකෙන් එන්නේ අමුතුම සුවඳක් සහ රසක් දෙකම ඒකට මිශ්‍ර වෙනවා. මම මේකට චයිනීස් සෝයා සෝස් ටිකක් දාගන්නවා. ඒකෙන් රසකුත් එනවා. මට ඒකට අවශ්‍ය පාටත් එනවා. එතකොට මම මේ අතරේ ලුණුත් බැලුවා. ඔයගොල්ලන්ට ලුණු පදම කොහොමද කියලා මේ වෙලාවේ බලලා එකතු කරගන්න අඩු කරගන්න පුළුවන්. දැන් මම අර බෙදලා අයින් කරගත්තු චිකන් එක
මේකට දාගන්නවා මේ විදිහට. ඔයගොල්ලන්ට පේනවනේ ගොඩාක් කිරි දාලා නෑ මම. ඊට පස්සේ මම අර පැදලා අයින් කරගත්තු මෂ්රූම් එක මේ වගේ තැන් වලට දාගන්නවා. ඊට පස්සේ මම අර බැදලා අයින් කරගත්තු ලොකුවට කපලා බැදගත්තු ලුණු එකත් ඒ විදිහටම තැන් වලින් ඔය වගේ දාගන්නවා. මෙහෙම දාගත්තට පස්සේ මේක පියනකින් වහලා අඩු ගින්දරේ මම තව කොත්තමල්ලි පොළ ටිකක් දාගන්නවා. අඩු ගින්දරේ විනාඩි 10ක් 15ක් විතර වගේ වෙන ප්‍රමාණයට වහලා කුක් කරගන්නවා. හරිම රසයි මේක. කිරි රසක්, මෂ්රූම් ටෙම්පරාදු වෙච්ච රස, ඒ හැම දෙයක්ම මේ මිශ්‍රණය වෙලාම හරිම රසයි. තෙල් පාටට හොඳට චිකන් ටික තැම්බිලා රසට තියෙනවා. ඉතින් මේක මම මේ විදිහට ලිපෙන් බාගෙන බාස්මති රයිස් එකක් හදලා තියෙන්නේ. ඒකත් එක්ක සර්ව් කරන්න තමයි මේ හදන්නේ. හරිම රස පාටයි. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම try කරන්න. හදලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න. කොහොමද ඔයගොල්ලෝ හැදුවේ? මොනවද ඒකේ තිබිච්ච අඩුපාඩු? රසයිද? තවත් මේ වගේ රෙසිපිස් එක මම හමු වෙනම්. දැන් තියෙන්නේ මගේ රස බලන වෙලාව. රස පාටයි. ඉතින් එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම් වෙනතර ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් තාමත් subscribe කරන්න. Life in Sweden with Dinesh. Thank you for watching.